තෙරුවන් සරණයි සියලු දෙනාටම අද මේ මෙකරන බෝධි අපි සීල භාවනා වැඩසටහන ටික තමයි මේ සම්බන්ධ වෙන්නේ. අපි මේ තාක් කමටහන් තව එහාට කතා කරගෙන ආවා. එතකොට නාම කර්මස්ථානේ, එතකොට සම්මත කර්මස්ථාන, රූප කර්මස්ථාන, නාම කර්මස්ථාන තමයි ඊළඟ තියෙන්නේ. ඒ වගේම අපි සීලයේ සමාදන් වෙලා ඉනකොට සීල විසුද්ධිය ඊළඟට සමත භාවනා තුළින් සම්සත්ලිස් කර්මස්ථාන අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඒවා අපි යොදාගත්තේ චිත්ත විසුද්ධියට. ඊට පස්සේ මේ ditthi විසුද්ධිය කියන තැන තමයි අපි දැන් මේ භාවිතා කරන්නේ රූප කර්මස්ථානේ නාම කර්මස්ථානේ. ඒතර අපි පිළිවෙලින් පිළිවෙලට මේ වැඩසටහන් ටිකක් දැන් ඕන කෙනෙක්ට අහන්න තියෙනවා. එතකොට මේ අද අපි යෙදෙන්නේ මේ නාම කර්මස්ථානේ අවසානම කොටස. එතකොට දැන් ඔය රූප කර්මස්ථාන, නාම කර්මස්ථාන, කුසල අකුසල හැටියට ඔයාලට මතකත් ඇති අර පේලි හයක් විදිහට. ඒ කියන්නේ පංචේන්ද්‍රයයි ඊළඟට අනික එක මනේන්ද්‍රයයි. හයවෙනි තැන. මේ හය කොළ ඇසුරු කරගෙන මේ තමයි දිගට භාවනා කරන්නේ. ඊළඟට අපිට තියෙන බොහොම වැදගත් මාතෘකාව පටිච්චසමුපාදය කියන තැන. එතකොට මේ පටිච්චසමුපාදය කියන තැන මේ අපි හොඳට කල්පනා කරලා බලුවොත් එහෙම අපිට අත්‍යවශ්‍යම දෙයක් අපි මේ ටික කොට ඉවර කරලා අපිට සතියින් හරි අපි උත්සාහ කරමු. ඒකට යොමු වෙන්නේ. එතකොට මේකේ අදහස මෙහෙම ධර්ම කොටස තියෙනවා කියලා හැඳින්වීමක් කරන්නයි විශේෂයෙන් ප්‍රායෝගිකව වඩන්න. අපි පොතපතේ දකිනවා මහා ස්වාමීන් වහන්සේලා බොහොම සරල කළ රේරුකාණ නායක ස්වාමීන් වහන්සේ වගේ ඒ උතුමයන් වහන්සේලා ඒක පහසු කරලා লীලා දීලා තියෙනවා. මොකද භාවනා හැටියට අපිට වඩන්න තියෙනවා කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මහා කාලයක් යන දෙයක් නෙවෙයි. අපි හරියට ඒක දිගට කරොත් ඊළඟට සමහරු හිතින් භාවනා කියලා මවාගෙන කරනවා. ඒකට උත්තරයක් හැටියටත් ඊළඟට විපස්සනා කරනවා කියලා අපි මේ සම්මත ධර්මම අරගෙන භාවනා කරනවා කියලා එකක් කරන්න හදනවා. එතකොට ඊට වඩා මෙතන පෙන්වන්නේ මේ පරමාර්ථ ධර්ම අපි අරගෙන ඉව හැමෝටම පොදුයි. නේද? ඒ රූප ධර්ම, නාම ධර්ම, තව එහාට ඉදිරියට තියෙනවා. මේ හැමෝටම පොදුයි. ඒ කියන්නේ මිනිසයන්ටත් මේ ලෝකේ ඕනම කෙනෙකුට වයස් තරාතිරමකින් තොරව රකින්න රට කොහෙද කියලා නැතුව ස්ත්‍රීද පුරුෂද එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. ඊළඟට උගත්ද නුගත්ද ඔය මොකද්ද වයෝවෘද්ධද තරුණද ඒ හැම එකක්ම නැතුව පොදු අවස්ථාව තමයි මේ පරමාර්ථ කියන්නේ. ඊළඟට ඒක තිරිසනාටත් ඊළඟට මිනිසයාටත් අපාගත තත්වයටත් ඒ තිරිසන් සත්වය ඇතුළත ඊළඟට දෙවියට බ්‍රහ්මයට මිනිසයා ඇතුළු හැම කෙනෙක්ටම පොදු ධර්මතා. ඉතින් මේ තිරිසන් සත්තු ඊළඟට අපාගත සත්තුන්ට නම් එහෙම කරන්න මේ ජීවිතවල අපහසුයි. නමුත් මිනිසයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට ඒකයි හැම කෙනෙක්ටම භාවිතා කරලා නිවනකට යොමු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒතකොට අපි කතා කරලා ගිය පාර කුසල් කොටස මේකක්ම අවසන් කරලා ඊළඟට අකුසල් වශයෙන් බලන හැටි. ඊළඟට අද අපිට තියෙන්නේ අවසානම කොටස. ඒකේ තියෙන බොහොම වටිනා කොටාශ විස්තර කරන්න පොඩ්ඩයි. නමුත් ඒක භාවනාවක් හැටියට වඩනකොට ගොඩාක් ටිකක් තියෙනවා. මේක ආපහු අර අපි කියන්නේ ඉස්කෝලේ යන කාලේ රිවිෂන් කරනවා කියලා නේද? නැවත පුනරීක්ෂණය. නැත්තම් නැවත පරීක්ෂා කරලා බැලීමක් තමයි මෙතන කරන්නේ. ඉතින් මේ වෙනකොට මේ භාවනා යෝගියාගේ සීය සමාධිය බොහොම බලවත්. එහෙනම් මේකට එච්චර කාලයක් යන්නේ නැහැ. කලින් වඩලා තියෙන නිසා මේ මුලින් පියවරෙන් පියවරට වැඩුවට මෙතන අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අර නාම දැන් ධ්‍යාන වඩපු කෙනෙක් නම් ඒ අපිට ආනාපාන සතිය ප්‍රතිමා ධ්‍යාන විශේෂයෙන් ජවන වලට එහෙම තමයි හිත පිහිටවන්නේ. එතෙන්දි බලනකොට 34ක් චිත්තය චෛතසික ධර්ම ඒක නට අත්දකින්න කියනවා. නැත්නම් පරිග්‍රහ කරනවා කියලා කියන්නේ මේක හරි වචනේ පරිග්‍රහ කියන එක. ඒ කියන්නේ අපි ඒක කඩලා බිඳලා හොඳට බලනවා අවබෝධයෙන්. ඒකලේ අත්දැකීම ගන්න එකයි. ඉතින්
ආපහු අපිට රූප ගැන බලන්න කියනවා. භාවනායේ ස්වාමීන් වහන්සේලා ආචාර්යයන් වහන්සේලා මේ ආපහු රූප කොටස මුලින්ම බලන්න කියනවා. මුලින්ම කියන්නේ බොහොම ඉක්මනට අටවිසි රූපය හොයන විදිහට. හැබැයි හිතන්නකෝ දැන් ඇහැ ගාව කෙලින්ම රූප කලාප වර්ගණීය රූප කලාප ඔක්කොම 63යි. කන ගාවත් එම, නාසය ගාවත් එම, දිව ගාවත් එම, නම ශරීරයේ 10ක් අඩු වෙනවා 53යි. ඊළඟ හදේ වස්තුව ගාව එතන 63ක් රූප. මොන ඔය ටික බලන්න කියනවා. ඊට පස්සේ අර අපි බලපු නාම ටික ඔක්කොම බලන්න කියනවා. අරකට කියන්නේ රූප පරිග්‍රහ ඥාන, රූප පරිග්‍රහණි බ්‍රහ කියලා. ඊට පස්සේ කියන අරූප පරිග්‍රහ. අරූප කියලා කියන්නේ නාම පැත්ත. සිත සිතුවිලි පැත්ත නැත්නම් චිත්ත චේතසික පැත්ත. ඒක බලන්න කියනවා අපිට අර පංචේන්ද්‍රය ඇසුරු කරගෙනයි මනින්ද්‍රය ඇසුරු කරගෙන. ඉතින් මේව කරන්න අර ආනාපාන සති 40 ධානය හරිය නැත්නම් ඕදාත කසිනිය 40 ධානය සමවැදිලා ඒකෙන් ඇවිල් උපචාර සමාධි මට්ටමේදී මේවා බලන්න කියනවා. පරිග්‍රහ කරන්න කියනවා. ඒ නාම කර්මස්ථානේ අපි දැන් කතා වුණා වගේ වෙනකොට හොඳට අපිට වැඩිලා භාවිතා වෙලා තියෙන්නේ. ඒක නැවතත් භාවිතා කරන්න කියනවා. අර පංචේන්ද්‍රය සුරු කරේ කුසල අකුසල දෙආකාරයට. හැබැයි මේ පාර අර එකින් එක බලන්නේ නෑ. විශේෂයෙන් ජවන ආදීට හිත පිහිටවලා අපි හිතමු ජවන සිත් 34යි. නේද? නැත්නම් ඒකින් ටිකක් උපේක්ෂා සාගත වුණාම 33යි. ඒකේතර ප්‍රඥා චෛතසිකය අයින් වුණාම 32යි. ওই විදිහට ඒක උපේක්ෂාවත් එක්ක ප්‍රඥාව චෛතසිකය අයින් වුණාම 31යි. ওই විදිහට අර අපි මේ චිත්ත චේතසික ධර්ම පරිග්‍රහ කරනවා. ඒකට කියනවා අරූප පරිග්‍රහය කියලා. එතකොට මේ ඔය කුසල අකුසල වශයෙන් දෙවිදියටම අපිට බලන්න තියෙනවා. ඒක මේවා හොඳට දැන් මේ දිට්ඨි විසුද්ධි අපි මෙච්චර කාලෙ හිතාගෙන හිටපු ආකාරය නෙවෙයි. දැන් අපිට වැටෙනවා මේ වෙන යථාර්ථයක් මෙතන තියෙනවා. ඒක අත්දැකීමෙන්ම නැත්නම් අත්දකින්නවා කියන්න පුළුවන් අපිට. නැත්නම් සමහර ලෝකටත් ආයේ එකක් වෙන රූප නම් පේන්න පුළුවන්. නාම කොහොමද පේන්නේ කියලා. එහෙම නෙවෙයි අත්දකින්නවා. නේද? එතකොට දර්ශනීය කියලා පෙන්නන්නේ නේද? ඒ දර්ශනින් සම්පූර්ණ වෙනවා. ඒ දර්ශනිය කියන්නේ අපි මේ හින් දකින්න වගේ එකක් නෙවෙයි. නේද? ප්‍රඥාවෙන් ඒක අත්දකින්නවා. එතකොට දර්ශනීය සම්පන්නව එතකොට මේ ඊළඟට කියන රූපයි අරූපයි දෙකම එකට කරන්න කියලා. භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් ආනාපාන සතියේ කවුරු හරි ප්‍රථම ධානයේ සමවැදුණා කියලා. ඒ ආනාපාන සතියේ ප්‍රථම ධානයෙන් නැගී හිටලා දැන් ඒකේ එන්නේ ඒක හටගන්නේ අපි හදවත ගාව. ඒ හදවත ගාව ඒ මනෝද්වාරේ ඇසුරු කරගෙන නැත්නම් මනේන්ද්‍රය ඇසුරු කරගෙන රූප කලාප වර්ග 63ක් තියෙනවා. මන්න ඒක රූප. ඊට පස්සේ නාම පැත්ත අරගෙන ඒ අර කිව්වර මේ චිත්ත වීති ඒ විදිහට අනුසාරයෙන් බලනවා. විශේෂයෙන් ජවන් ඒ පිළිබඳව. මේ විදිහට අර දෙකම අරගෙන පංචේන්ද්‍රයත් ඇසුරු කරගෙන මනේන්ද්‍රයත් ඇසුරු කරගෙන ඒ රූපත් අරූපත් දෙකම භාවිතා කරගෙන බලනවා. දැන් රූප පැත්තයි නාම පැත්ත. ඔය දෙකම එකට හැබැයි කරන්නේ කුසල අකුසල වශයෙන් බලනවා. ඊට පස්සේ හතරවෙනි කොටස තමයි මේ බලන රූපයි නාමයි ආයෙත් බලන්න කියනවා. බලලා කියනවා මේ රූප නාම ක්‍රියාවලියක් නිසා. මෙතන මේ භාවනා කරන කෙනෙකුට සත්වයේ පුද්ගලයේ දෙවියෙක් ආත්මයක් හරි මිනිසෙක්වත් මෙතන නෑ මේ නාම රූප දෙකක් විතරයි කියලා. ඒ කියන්නේ ඒ තාම විපස්සනා නෙවෙයි මේ. එතකොට මේ දිට්ඨි විසුද්ධියේ කොටස්. එතකොට මේක හරියට පෙන්වන උපමාවකින් හැටියට පෙන්වුවොත් එහෙම අර මේ පුංචි කාලේ අපි දැන් ඔය මේ වැලි එහෙම අරගෙන බත් එහෙම කියලා ඔය කොකාඩයක් කරනවා කියලා හරි හාල් කියලා හරි මේ බත් වෙනවා කියලා එක එක කරන්නේ නේද ළමයි. එතකොට මේ නමුත් වැඩි හිටියෙක් වුණාට පස්සේ ඒ කෙනාට තේරෙනවා ඒකේ වැලි මිසක් මේ බත් තිබ්බේ නැහැ නැත්නම් හාල් තිබ්බේ නැහැ. අන්න ඒ වගේ අපිටම තේරෙන අපි මෙච්චර ගාලා අනේ මේ මම මගේ කියලා හිතාගෙන හිටියා.
නමුත් ඇත්තටම මෙතන නාම රූප දෙකක් නේ කියන්නේ. ඒකයි ditthිය සුද්ධ වෙනවා. ditthි විසුද්ධියක් කියලා කතා කරන්නේ. ඉතින් ওই ආකාරය තමයි මේ පරිග්‍රහ හතරක්. ඒකෝට මෙවුවා මේ ඥාන කොටස්. තව ඔයාලා අහලා ඇති මේකට කියනවා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියලා. කොහොම වැදගත් වටින මේ දැන් ප්‍රත්‍ය මොනවටද ප්‍රත්‍ය වෙන්නේ? අපිට ඉදිරි කොටස් විපස්සනාවට ප්‍රත්‍යය, නිවනට ප්‍රත්‍යය, උපකාරක ධර්ම. ඒකයි මේවා දැන් අපි බැහැර කරලා කොහොමද යම් කිසි කෙනෙක් නිවනට වැඩ සලසගන්නේ නැත්නම් විපස්සනා වඩන්නේ කොහොමද කියලා තාම මේ විපස්සනා කොටස් වලට අපි ගියෙත් නැහැ. එතකොට හොඳට තේරුම් ගන්න මේ දැන් මම මෙතන මොකක් හරි කටයුත්තක් කරනවා නම් මම කියනවා මේ වලට කතා කරනකොට මම මේ කොන්ක්‍රීට් එකක් අනන ගමන් ඔයාලට කතා කරන්නේ. ඉතින් ඔයාලට මම කිව්වොත් එහෙම මේ ඔයාලට තේරෙන්නේ නැහැ මේවා මේ ප්‍රඥාවන්තයට විතරයි මේවා පේන්නේ. එහෙම කියලා කිව්වොත් ඒක සාධාරණ නැහැ. නේද? අඩුම ගානේ මම මෙතනට බොහොම සරල වැලි ටිකක්, මැටල් ටිකක්, සිමෙන්ති ටිකක්, වතුර එහෙම ටික ලං කරලා තිබ්බත් ඒකින ඒ ටික හදනවා කියන්න බෑ. ඒකට නේද? සකස් කරනවා කියලා කියන්න බෑ. නමුත් අඩුම ගානේ අපිට හිතන්න පුළුවන් දැන් ඔක්කොම අමුද්‍රව්‍ය ටික තියෙනවා. එහෙනම් මේකින පස්සේ හරි වැඩි කරයි කියලා. නමුත් ඇත්තට මම මෙතනට වැලි, සිමෙන්ති, ගලුයි, වතුරයි ඔක්කොම එකට දාලා මේ ඒ මිශ්‍ර කරන ගමන් ඔයාලත් එක්ක කතා කරනවා නම් ඇත්ත තමයි කියනවා කියන ඔය කරන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ තමයි අර අපි මේ රූප නාම ධර්ම ආදී එකතු කර ආශී කරගෙන ඊට අනුකූල කරොත් තමයි අඩුම ගානේ දැන් මේ ටික ලෑස්ති දැන් අපි විපස්සනාවට සුදුසුයි කියලා. අත සෝදානම් කියලා අපිට තේරෙන්නේ. ඊට මෙහා අපි මේ බැලුවට කුසලයක් ඉපදෙන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය විදිහට අර කෙලස් ගැලවෙන පැත්තට කෙලස් අයින් වෙන පැත්තකට ඒක උපකාර වෙන්නේ. ඒක හොඳට හිතලා බලන්න. උපකාර කියන්නේ ඒක සම්පූර්ණ යථාර්ථයෙන්. එතනත් අපි දෘෂ්ටියකට අහු වෙන නිසා. හොඳයි එහෙනම් අපිට අද ওই කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට අපේ භාවනා කොටසට නැඹුරු වෙමු. ඊළඟට බොහොම ආසයිතන මාතෘකාවක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. මේකට අත්‍යවශ්‍ය කාරණයක්. ওই රූපයි නාමයි තෝරගත්තාම ඒක උපකාර කරන තමයි පටිච්චසමුප්පාදය. ඒකේ ඊළඟ ඒ පෙර භව බලන්න පවා පුළුවන්කම මේ භාවනා යෝගයට ලැබෙනවා. මේකක්වත් ඉතින් මවා ගන්න දේවල්වත් එහෙම එකක්වත් නෙවෙයි. ඒ ගුරු ස්වාමීන් වහන්සේලා පවා ඒවා මේ අපි ඒ භාවනා කරන පිරිසට මේ කරන ක්‍රමයේ කියනවා මිසක් ඒකේ උත්තරවත් මොනවත් පිළිතුරු දෙන්න. ඒවා එහෙම එකක්වත් දෙන්නේ නැහැ. ඉතින් මේ භාවනා කරන කට්ටියත් මේ පොත්පත් ඔක්කොම පැත්තකින් තියලා මොකද ඒව ගැන කොහෙන් හරි කියවල් හරි තියෙන පුළුවන්. ඇත්තම අත්දැකීම ගන්න තමයි උත්සාහ කරන්නේ. නැත්නම් වැඩක් නෑ නේද? වැඩක් නෑ කියන්නේ ඒව වැරදකට නෙවෙයි. Tamante ඇත්ත මේක දැනුන්නේ නැත්නම් අත්දැකීම ආවේ නැත්නම් නේද? කොච්චර ඒකෑම කොච්චර හොඳ වුණා තමන් කනකම් ඒක දැනෙන්නේ නැහැ වගේ. නේද? බෙහෙත කොච්චර හොඳ වුණා තමන්ම බොනකම් ඒක දැනෙන්නේ නැහැ වගේ. නේද? ඒකට ඒකේ ආනිසංශයත් ඒ විදිහටම තමයි. නමුත් ඒක පිළිබඳව ඒ බෙහෙත් හොඳ කියව හිටියට ඊළඟට ඒකෝ ඒක කොහෙද තියලා අපි හිතවන්න අපි පුදු පූජා හරි කරනවා. නමුත් ඒක විකල්පයක් නෙවෙයි. හොඳයි එහෙනම් අපි ඔය අවසාන වශයෙන් ඒ ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඒතකොට මේකේ පුදුම වැඩපිළිවෙලක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා තියෙන්නේ. ඒක එකක්වත් අතපසු වෙන්නේ නැහැ. ඒ කොටසුත් නැවත භාවිතා වෙනවා. මේක පාරක් කරලා හරි ඒක දැන් කියලා එහෙම යන එකක් නෙවෙයි. ඒතකොට මේ භාවනා යෝගියට හොඳටම භාවනා කරන කෙනාට හොඳටම මේ විශ්වාසයි. ඒකට හරිම සුද්ධයි. පිරිසුදුයි. එතකොට මේ එක වරදින්නෙත් නෑ. ඒකයි අර ditthi visuddhiය. ඉතින් මේව හැබැයි දොරටු වගේ. සසර පාරමිතා තියෙන කෙනෙක්ට නම් මේ දොරටුවෙන් දැන් මේ විදිහට මෙතන සත්‍ය පුද්ගලෙක් ආත්ම භාවය නැහැ කිව්වොත් ඒ ටික ඉතුරු ටිකත් ඒකේ නා ගිහිල්ලා මේ සෝවාන් වෙන්න එහෙමත් පවා හැකියාව තියෙනවා. නේද? නමුත් එතන විපස්සනා වැඩෙන්න ඕනේ ඈ. අනිත් නමුත් සසර වඩලා තියෙන කෙනෙක්ට මේ දොරටුව ඇරෙනකොටම ඒ කෙනා බොහොම වේගෙන් ඉදිරියට අර ඒ ආරි මාර්ග ගමන් කරලා විපස්සනා වඩලා
ඊළඟට නිවනුත් දකිනවා. ඉතින් මේ හැම තැනකම අපිට ලොකු අවස්ථා තමයි මේ ලැබිලා තියෙන්නේ. ලැබෙන්නේ. හොඳයි එහෙනම් අද අපිට මේ කොටස තමයි අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට තව එකක් මේ අජ්ජත් බහිද්ද වශයෙන් සමාන එකක් කියන්න ඕනේ. අජ්ජත් බහිද්ද. ඒ කියන්නේ අපිට ආධ්‍යාත්මිකව අපි මෙච්චර බැලුවා. ඒ කියන්නේ Taman තුල ඒ කොටස කියන්න ඕනේ සම. එතකොට මේ අජ්ජත් කියලා කියන්නේ අපි ඔය දැන් අපේ ශාරීරිය ඒ තුල තමයි බැලුවේ. ඊපස්සේ මේ රූප කෙනෙක් කතා කරොත් ඒ භාවනා යෝගියට කියනවා අර දැන් ඒ සමාධිගත තත්ත්වෙම තියෙනවානේ. හිමීට බලන්න කියනවා මේ අපිටම ඇඳන් ඉන්න ඇඳුමේ රූප කලාප කොහොමද. ඊට පස්සේ ටිකක් එහාට අපිටම ඉන්න ප්‍රදේශයේ කියන්නේ වාඩිලා ඉන්න හරියට වටපිටාව. ඊළඟට චුට්ටක් එහා අපිටම දැන් භාවනා ශාලාවක වගේ භාවනා කරොත් එහෙම හරි වාසියක් තියෙනවා. මොකද තව කෙනෙක් තමන් ඉදිරි වාඩිලා ඉන්න පුළුවන්. ඒතකොට ඒ කෙනාගේ රූප කලාප බලන්න උත්සාහයක් කරන්න පුළුවන්. ඊට පස්සේ මුළු භාවනා ශාලාවෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ තව පුළුවන් නම් බලන්න කියනවා ටිකක් එහාට ගෙනියන්න. ඒ ප්‍රදේශයේ. ඒත් හැමතැනම ඉති පටේ ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ඔය කියන ධර්මතාති ක්‍රියාත්මකයි. ඊට පස්සේ බලන්න කියනවා ඊට ටිකක් එහා කොයි නගරේ ගමේ ඊළඟට ඒ රටේ මුළු ලෝකෙම. ඊට පස්සේ පුළුවන් කෙනෙකුට කියනවා ඒ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපාය කවරාපව ඒ හිත පිහිටවලා බලන්න. නාම පැත්තත් එහෙමමයි. අපි මෙච්චර කාලයක් බැලුවේ අපේ ශරීරය තුල නැත්නම් අපේ ඒ ආයතන කියන තැන් තුල නේද? නැත්නම් ద్వාර කියන තැන් තුල මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට මේ ඊට පස්සේ හිමීට බලන්න කියනවා කුසල අකුසල දෙපැත්තෙම මේ බාහිරවත්. ඒතර දැන් එහෙම හිත සතන් පහළ වෙන බොහෝම පිරිසක් ඉන්නවනේ නේද? ඒ අකුසල් පැත්ත. කාමාවචර කුසල්. මේ බලන්න කියනවා. ඉතින් ඒක මේ අහවල් කෙනා මේක වඩනවා කියලා හරියටම කියනව නෙවෙයි. නමුත් ඒක දැනෙන වැටෙන ගතියක් මතුවෙනවා. ඊට පස්සේ තව ටිකක් එහාට බලන්න කියනවා. එයාට ඒ ගමේ හරි නගරේ හරි කවුරු හරි හොඳ වැඩක් කරන කෙනෙක් ඉන්න අකුසල් කිද්දා කොහොමත් බලන්න පුළුවන් නේද? මේ බලන්න කියන්නේ මේ අත්දකින්න පුළුවන්. තව එහාට රටේ ලෝකේ ඒකට කිව්වා වගේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අපාය කරපව හිත යොමු කරලා බලන්න කියනවා. එතකොට බාහිර කියලා කියන්නේ බාහිරවත් බලනවා. ඒක ආධ්‍යාත්මිකවත් බාහිරවත් මේ කියන හොඳට ඒ වැටීම ගන්නවා. internal and external. මේ විදිහට අපි අධ්‍යාත්ම වශයෙන් උත් බාහිර වශයෙන් උත් වඩලා අර කියපු පරිග්‍රහ හතරයි එයාට අන්තිමකට කියනවා නාම රූප වවත්තාන කියලා. අර වෙතර සත්‍යයේ පුද්ගලයේ කාර්ය භාවය දෙවි ප්‍රඥේක කවුරුවත් නෙවෙයි. මේ නාම රූප දෙකක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒව ඒ වෙලාවේ මෙනෙහි කරන්න කියනවා. අපි ඒව අත්දකින්න කියනවා. හොඳයි එහෙනම් අපි ඒකත් හිතේ දරාගෙන අපි භාවනාවට යමු වෙනවා. කාට හරි අවශ්‍ය නම් වතුර බොන්න හරි නැත්නම් ටිකක් නැගිටලා කරලා ආයි වාඩියෙන් ඉන්න අවශ්‍ය නම් මේ වෙලාවේ කරන්න පුළුවනි. නැත්නම් මූණ සෝද ගන්න හරි හොඳයි එහෙම නැත්නම් අපි පටන් ගමු. හොඳයි අපි අට සිල් දස සිල් දෙකම අපි මතක් කරලා ඊට අනතුරුව අපි ඒ සීල මේ භාවනා කටයුත්තේ නිරත වෙමු. හොඳයි අපිට එකටම කියන්න පුළුවන්. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං. දැන් අටසිල් සමාදන් වෙන පින්වතුන් උටසිල් සමාදන් වෙන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීතවාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් උපෝසතට සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ඉමානියට සීලානි සමාදියාමි. ඉමානියට සීලානි සමාදියාමි. ඉමානියට සීලානි සමාදියාමි. සාදු සාදු සාදු. උදයි දසසිල් සමාදන් වෙන කෙනෙක් දසසිල් සමාදන් වෙන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීතවාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජිත පටිඝානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් උපෝසත දස සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ඉමානි දස සීලානි සමාදියාමි. ඉමානි දස සීලානි සමාදියාමි. ඉමානි දස සීලානි සමාදියාමි. සාදු සාදු සාදු. දැන් අපි බුදු ගුණෙහි මෙහි කළා. අපි ආරම්භ කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්ත සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකසාති. හොඳ අපි ප්‍රබල අධිෂ්ඨාන කමා කර ගැනීම ආදී සිද්ධ කරගමු. අනන්ත සසර පටන් මේ මොහොත දක්වා සියල්ලන්ට මාගේ හිතින් කයෙන් වචනෙන් සියල්ලන්ට මාග්ගෝ බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට සියලුම බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලාට සත්පුරුෂ ගුණවත් උතුමන්ට කල්යාණ මිත්‍රයන්ට සියලු ගුරුවරයන්ට සියලු දෙමාපියන්ට සහෝදර සහෝදර ඥාති මිත්‍රාදීන්ට සියලු සත්වයින්ට ඉතින් කයින් වචනින් වරදක් සිදු වී ඇතිනම් අනුකම්පාවෙන් සමාවනසේක්වා. දෙවෙනුවත් අනුකම්පාවෙන් සමාවනසේක්වා. තුන්වෙනුවත් අනුකම්පාවෙන් සමාවනසේක්වා. ප්‍රබල අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ ත්‍රිවිධ රත්නයේ ජීවිතේ පූජා වේවා. ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියෝ ක්‍රියා විරහිත වේවා. විස භාග අරමුණු නොපැමිණේවා.
මේ සිත භාවනා අරමුණින් පිහිටා දුක් කෙලවර කර ගැනීමට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමටම හේතු වේවා වාසනාව වේවා තුන්වන්ගේ පිහිටයි කියලා හිතලා හොඳට වාඩි වෙන්න. දැන් හොඳ පහසුවෙන් වාඩි වෙන්න. අවශ්‍ය නම් ඒ අවශ්‍ය කොට මෙට්ට හරි පාවිච්චි කරන්න. නැත්නම් අපහසුයක් තියෙනවා නම් බාංකුවක පුටුවක උනත් වාඩි වෙන්න පුළුවනි. ඔයාලා උදේ ඉඳන් මහන්සියලා නම් මේ දෙපා දිගු කරලා එහෙම බිත්තියකට හරි පිට දීලා වාඩි වුණත් කමක් නැහැ. අර ඔළුව හේතු කරගත්තාම තමයි ගොඩාක් වෙලාවට නිදිමත හැදිලා අපිට නිින්දට වැටෙන්නේ. මේ නිදා ගන්න යන වෙලාවට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. භාවනා අරමුණක් එක්ක නිින්දට යන එක, ඒ කියන්නේ හිතට යොමු කරගෙන නිින්ද වැටෙන එක හොඳයි. ඒක ඇතුලේ ඒක හිත ඇතුලේ ඒක ක්‍රියාත්මක වෙනවා. හොඳයි එහෙනම් අපි මෙතනින් එහාට කාට හරි කැමති නම් ඒ තමන් වඩන ප්‍රධාන භාවනාව වඩන්න අනික් කටියට උපකාරයක් හැටියට මොකද මේ හරිම පැහැදිලි නාම කර්මස්ථානයේ අපි කතා කරද්දී මේ කරන භාවනා වැඩ වුණත් අපිට හරිම පැහැදිලි මොකද්ද වෙන්නේ මොකද වෙයි කරන්නේ ඇයි එහෙම කියලා හොඳට පැහැදිලි. ඉතින් අර පුළුවන් නම් ශරීරය සැහැල්ලු කරගන්න ඒකින් කරන්නේ අර රූප පැත්ත අපි පහසුවක් ඇති කරගන්න එක. ඉතින් මුලින්ම අර හුස්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ නාස්පුඩු වලින් හොඳ දීර්ඝ හුස්මක් අරගෙන ඔකුයි ටිකක් වෙලා රඳවලා තියලා ඊට පස්සේ අපිට කටින් ඒ හුස්ම පිට කරන්න පුළුවන්. ඒක ඕනෑම වෙලාවක Tamanට පීඩාවක් යමු දැනෙච්ච වෙලාවක අපිට කරන්න පුළුවන් දෙයක්. හැබැයි මොකක් හරි එහෙම පීඩාව දැනෙන වෙලාවට කමන්නේ. නැත්නම් අනිත් වෙලාවට භාවනා කරනකොට එන්න ඔය එහෙම විසරතියක් එම් තියෙනවා නම් නැත්නම් වටා පිටාවේ දූවිලි වගේ තියෙනවා නම් එහෙම කරන්න අවශ්‍ය නැහැ. වෙන තැනකට ගිහිල්ලා හරි කරනකොට නේද එතන දූවිලි හරි තිබ්බොත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම නාසයෙන් හුස්ම අරගෙන ස්පාටින් එහෙම පිට කරලා බලන්න ශරීරයට පහසුවක් ගන්න පුළුවන් කියලා. ඒකෙන් අපි කරන්නේ ඉති තියෙන ජීව ගුණය ශරීරයට ඇතුල් වෙන්නත් අර මහාන්සි ගති, තෙහෙට්ටු ගති, ඒ වගේ දේවල් ප්‍රාශ්වාසයෙන් පිට කරන්න. මොකද අපේ ශරීර දහදියේ මල මුත්‍රා වලින් හුස්මෙන් අර තියෙන ශරීරයේ කිලුට කොටස් විතරක් නෙවෙයි ආවේගශීලීව ආපු දේවල් පව පිට කරන ගතියක් තියෙනවා. ඒක නිසා මට බය වුණාම දාඩිය දානවා, ඇඟ ගැහෙනවා. ඒ හදවත වේගයෙන් වැඩ කරනවා. ඒවත් සමහර කෙනෙකුට මල මුත්‍ර වුණත් පහ වෙන්න පුළුවන්. ශරීරයට අහිතකර දෙයක් ගත්තත් එහෙමයි. ඒ විතරන්නේ බය සැක ඒ වගේ දේවල් ආවත් ඒත් වෙනවා. ඒ හුස්මත් එහෙම. ඒ කියන්නේ හුස්ම ඒ වෙලාවට වේගින් ගන්න ගතියක් එහෙම තියෙන. අපිට මේක හිතාමතා කරනකොට අර දූපු මිනිස්සෙක් නතර වෙලා හුස්ම වේගින් අරගෙන ඊට පස්සේ සංසුන් වෙනවා වගේ අපි දැන් එහෙම දුවන්නේ කරන්නේවත් බය වෙලාවත් එහෙම මොකක්වත් නැහැ. අපි හිතාමතාම කරනකොට ශරීරයට හරි පහසුවක් දැනෙනවා. එහෙම කීපීටක් කරලා ඊට පස්සේ මේ මිට මොලව පාතක් අපි හිතින්ම හිතලා ඒ ඇඟිලි එහෙම දිගහැරලා අත නිදහස් කරනවා වගේ එහෙම කියලා අත කඩා වැටෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඕන අත පාන නැති කරලා වගේ තව පහසුවක් ගන්නත් පුළුවන්. ඒකට කිසිම බරක් නැහැ. ඒ වගේ අපිට පුළුවන්කමක් තියෙනවා අපේ ශරීරයට. මොකද ශරීරය දන්නවා. දැන් අපි අත සෑහළු කරාට මුළු අතම වැටෙන්නේ නැහැ. නේද? ඔය කලන්තයක් ඒ වගේ එකක් හරි තද බල නිදිමතක් වගේ දෙයක් ආවොත් මිසක් අපේ ශරීරය ගොඩක් වෙලාවට එහෙම එකපාර කඩා වැටෙන්නේ නැහැ. ඔය ශරීරය දන්නවා එහෙම අවශ්‍ය ශක්ති ප්‍රමාණයකට හිතත් ලකුවට බලපානවා. ඒ අවශ්‍ය ශක්ති ප්‍රමාණය ඔක්කොම දන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කායගත සතිය ඒකෙන් කරන්න අපි ලෝභ පැත්ත තුනී කරන්න. ඔයාලට ඔය කට්ටියට මතක ඇති නේ ලෝභ හිත 8ක් ගැන කතා කළා නාම කර්මස්ථානයේදී. මේ ලෝභ හිත 8ම සංසිඳවන්න පුළුවන් ගතියක් නැත්නම් ලක්ෂණයක් තියෙනවා. ඔය කායගත සතිය. දස අසුබේ ඕන එකක පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම පහසුයි මුල් කොටස් පහ හරි කමක් නැහැ කොටස් 32ම හරි කමක් නැහැ. අපි විස්තරයතුව කතාත් කරා. මේ බොහොම වේගින් හිත සමානයි ඒක පිහිටන්න දෙන්න අපි හිතමු අපේ හිසකේ
නැත්තම් අපි දැන් හිත වැයවත් අපිටත් පුළුවනි ඒ අර තියෙන පොඩි පොඩි කොටස් වලට හිත පිහිටවන්න පුළුවන්. ඊළඟට ලෝමා කියලා අපි මේ ඇහිපමක් වගේ එකක් ගන්න. ඊළඟට ඕන ඊට කලින් ඕන ශාරීරික කොටසින් කොටසටත් සහැල්ලු කරගන්න පුළුවන්. හිත පිහිටවලා ඉතලා ප්‍රාශ්වාසයත් එක්ක අපිට කොටසින් කොටස හිත මුදුනින් ඉඳලා පාදාන්තය දක්වා සහැල්ලු කරගන්න පුළුවන්. ඒකට ප්‍රාශ්වාසය පාවිච්චි කරන්නත් පුළුවන්. කටින් හුස්ම පිට කරනකොට ඒකින් කොටස හිස මුදුනින් ඉඳලා පාදාන්තය දක්වා එකින් එක පහසු වෙන්න දෙන්න පුළුවන්. ඒකට තමයි අපි කිව්වේ චිත්තජ රූප කියලා කිව්වේ. හිත නිසා හටගත්ත රූප කියලා අපි කතා කරමු. අන්න ඒවා. එතකොට අපේ හිත ඒ පැත්තට යොමු කරත් එතන තියෙන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට චිත්තජ රූප කලාප පහළ වෙන ඒ වගේම කුසල අරමුණක හොඳ අදහසකින් යුතුව ඒ කරන නිසා එතන පහළ වෙන රූප කලාප හරිම සෞම්‍යයි. ගලාරු ගොරෝසු ගති නැහැ. ඒක හිස මුදුනේ ඉඳලා පාදාන්තයට ගමන් කරන්න පුළුවන්. ඉන් අනතුරුව අපිට අපි අත් දෙකේම අවශ්‍ය විදිහට පිහිටවලා ඊට පස්සේ අපිට පුළුවන් කායගත සති භාවනාව නැත්නම් දෙතිස් ගුණ භාවනාව කියලා කියන එකේ මුල් කොටස් පහ ඉසකේ ඊළඟට ඇඟේ ලෝමකස් ඒක නියපොත්තක් වගේ තෝරගෙන නිය දත් ඊට හාමේ කොටසක් තෝරගෙන හාම කියලා ගන්න. කේසා ලෝම නඛා දන්ත තජෝ මේකේ වැදගත්ම කොටස තමයි අපි කියන්නේ පාටිකූල පිළිකුලයි. පිළිකුල කියන අපිරිය කරගන්න එක ද්වේෂයේ පැත්තට වැටේ. මේක කුසල අරමුණක්. අපි මතක රූප කන කරනකොට රූප හැටියට දකිනවනේ ඒත් කුසල. රූප අසුබ හැටියට දකිනවනේ ඒත් කුසල. අකුසල නෙවෙයි. අර තරහ වෙලා හරි අපිරිය කරගන්න එක අකුසල පැත්තට වැටේ. මේක එහෙම එකක් නෙවෙයි බුද්ධිමත්ව ඇති හැටිය දැකිල්ලක් තමයි කරන්නේ. ඒකත් මහා අපිරිය කරගන්න විදියක් නෙමෙයි. අපි ඔය මහාන්සි වෙච්ච වෙලාවක දාඩිය වැක්කෙනකොට හිස කීවල ගෑවෙනවා. නැත්නම් මේ අග්ගිස් වල හරි ගෑවෙනවා. ඊළඟ අපි ඇහිබැම හරහා දාඩිය ගන්නකොට එතන. ඊළඟ අපි ඔය එලි මහනක හරි ඇතුළත්ක හරි වැඩ කරනකොට සමහරට පාස් හරි නැත්නම් දූවිලි අපේ නියපොතු වල තැවරෙනවා. ගෑවෙනවා. දත් අපි මදින් ඉස්සෙල්ලා මෝන අපි සෝදාන් ඉස්සෙල්ලා හැමේ හැටි. ඔය නාන්ද කරන්නේ ඉස්සෙල්ලා හැමේ හැටි තෙල් ගතියයි කිලුට ගතියයි කොමත් එක හැමෝටම වෙන දෙයක් නේද? ආදී පොංග ඇවිල්ලා එතකොට අපි කේස් පිළිකුලයි ලොම් පිළිකුලයි නිය පිළිකුලයි දත් පිළිකුලයි ආව පිළිකුලයි ඒසා ලෝමා නකා දන්ත තචෝ ඒසා පටිකුල ලෝමා පටිකුල නකා පටිකුල දන්තා පටිකුල තචෝ පටිකුල ඔය කොටස් පහරේ අපි වඩන උපකාරක භාවනාවක් විදිහට ඒ ලෝභ පැත්ත තුනී ඊට පස්සේ භාවිතා කරනවා දැන් අපි ඉන්නේ ඉරියව්වෙන් හොඳට දන්නවනේ අර ඇඟ සැහැල්ලු කරගෙන ඉන්න හොඳට දන්නවා කියන්නේ ඒ නිසා මොකද වෙන්නේ අපිට පුළුවන්කමක් ලැබෙනවා අපිට අපිවම භාවනා අරමුණ හැටියට ගන්න. දැන් අපි වඩන්න යන්නේ මෛත්‍රී භාවනාව. ඒක අපි අර කියපු ද්වේෂහිත කියන කතා කරේ නේද? දෝෂ කියලා කතා කරා. ඒකේ වර්ග දෙක ගැන කතා කරේ. ඒතකොට තරහ තනිකර තරහ හිත් වර්ග දෙකක් ගැන කතා කරා. ඊර්ෂ්‍යාවත් එක්ක වර්ග දෙකක් ගැන කතා කරා. ඊළඟට මාසුරුකමත් එක්ක ඊළඟට පසුතැවීමත් එක්ක විතර මේ විදිහට වර්ග අපි කතා කරා. ඒවට විසඳුමක් තමයි මෛත්‍රී භාවනාව. බොහොම ලේසියෙන් ඔම තරහ නැත්තේක් වෙමි. හිතේ දුක් පීඩා නැත්තේක් වෙමි. කායේ දුක් පීඩා නැත්තේක් වෙමි. සෝසේ ජීවත් වෙමි කියලා මේ පරණවා මේ පෞරාණික වාක්‍ය වල හැටියට අපේ භාෂාවට අධිහරවගෙන අපි භාවනා කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ගරු සම්භාවනීය කෙනෙක් ගන්න කියලා. ජීවතුන් අතර ඉන්න ඔබ ගරු කරන කෙනෙක් අරගෙන භාවනා කරන්න කියනවා. හිතට අරගෙන මතක් කරලා ඒකින අපේ හිතේ
බොහොම ගෞරවාන්විතව අපි තැන්පත් තබාගෙන ඉන්න නිසා ඒ කෙනාට ආරම්භ කරලා අපි මෙත් වඩනකොට අපේ හිතත් නැගී හිටිනවා කියලා කියන්නේ අර මේ කෙලෙස් වලින් බේරෙන ගතියක් කියලා. අර කෙනා මතක් කරලා ගොඩක් වෙලාවට කාන්තාවට කියනවා කාන්තාවක් ගන්න කියලා ජීවිතුන් අතර ඉන්න පිරිමි කෙනෙක්ට කියනවා පිරිමි කෙනෙක් ජීවිතුන් අතර ඉන්න පිරිමි කෙනෙක්ව තෝරගන්න කියලා. ඊට පස්සේ මෙතුමිය හරි මෙතුමා හරි කියලා භාවිතා කරන කෙනා හැටියට මතක් කරගෙන තරහ නැත්තේක් වෙත්වා හිතේ දුක් පීඩා නැත්තේක් වෙත්වා කයේ දුක් පීඩා නැත්තේක් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියලා ඒකත් කරා. මුලින් ගොඩාක් වතාවල් බොහෝ වතාවල් Tamanටම වඩන්න. ඊට පස්සේ පුළුවනි ගරු සම්භාවනි කෙනා අරගෙන ආරමුණු කරගෙන වඩන්න පුළුවන්. ඊට පස්සේ එක වෙලාවක් එකපාරක් ඒ කෙනාට ඊළඟ Tamanට ආයි ඒ කෙනාට Tamanට ඔය විදිහට මාරුවෙන් මාරුවට වඩන්න පුළුවන්. දැන් අපි හිමීට යම් ප්‍රධාන භාවනාව විදිහට ගන්න පුළුවන් කොටසක් මූල කර්මස්ථානයි කියලා කියනවා. මේ වෙනකොට මේ ඉන්න පිරිස තෝරගෙනත් ඇති. කාලුතින් සම්බන්ධ වෙන හරි පසු කාලික මේ වාහන කෙනෙක්ට හරි ඒ සමසතරිස් කර්මස්ථාන ඕන එකක් අරගෙන භාවිතා කරලා බලන්න පුළුවන්. ඒවා තියෙන එක එක්කෙනාගේ චරිතානුකූලව අර හැමෝටම ගැළපෙන භාවනාවක් විදිහට ඔය ආනාපාන සතිය බුදු පියාණන් වහන්සේ පෙන්වන්න කරලා දීලා තියෙනවා. මේ හැම චරිතයකටම ගැළපෙන භාවනාවක් ඒ විතරක් නෙවෙයි. මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා තෛරාත් මෙන්නවා කියලා එහෙම කෙනෙක් බෝසතාණන් වහන්සේලා වඩ භාවනාවක් තමයි ආනාපාන සතිය. ඒකට අපි කරන්නේ මේ නාසය අග්ගිස එළන උඩුතල ප්‍රදේශයේ තෝරගෙන අපි ඕනකමකින් හුස්ම කීපයක් ගන්න. අරගෙන මොකද කරන්නේ? මේ නාසයේ ඒ ප්‍රදේශයේ වදිනේ හොඳට තෝරගන්න. ඔකත් අපි විස්තර කරා නේද? රූප කර්මස්ථාන කරනකොට ඒක වෙන හැටි පවා අපි කතා වුණා. මොකද කාය ප්‍රසාදිතය වදිනේ. දැන් දැනගන්න විදියක් නෑ අපිට. හුස්ම පේන්නේ නේද? එතකොට මේ එතනින් දැනගන්න ඊට පස්සේ ස්වභාවික හුස්ම පාට හිත පිටවන්න. මේක අපි බොහොම විවේකයෙන් බොහොම සරලව කරන්නේ. දේශී කියනවා නෙවෙයි මුලදී නම පසුව ඇත්තට මේ එදිනදා ජීවිතේ කරන වැඩත් එක බලද්දී මේක බොහොම පහසුයි කියලා හිතෙනවා. අපි ඊට වඩා මහා බර ගොඩක් වැඩ ගොඩක් පටවගෙන අපිම පීඩාවටපත් වෙනවා. ඊට හිත අපි විසිරෙනවා නම් අපිට ආශ්වාස ප්‍රාශ්වාස හුස්මක් ඇතුළු වුණා හුස්මක් පිට වුණා කියලා අපිට එහෙම භාවිතා කරන්න පුළුවන්. තවත් කෙනෙක්ට උපකාර අවශ්‍ය නම් අර ගණන් කරන ක්‍රමයකට ගණනා කියලා පරණ පොත්පත්වල පෙන්නන්නේ. ගණන් කරන ක්‍රමය හුස්මක් ඇතුළු වුණා 1යි හුස්ම පිට වුණා 1යි. මේ විදිහ කරලා දැන් සාර්ථක වෙන පිරිස එහෙම කරලා සාර්ථක වෙච්ච පිරිසකුත් ඉන්නවා. උනන්දුවෙන් ඒ කට්ටිය ඒක යෙදෙනවා. සමහරව අර නාවගුණ වල වගේ එකක් පාවිච්චි කරලා ඒක පබලුවකට ඔය අටේ චක්‍රයක් හුස්මක් ඇතුළු වුණා 1යි හුස්ම පිට වුණා 1යි. ඔය විදිහට හුස්මක් ඇතුළු වුණා 8යි හුස්ම පිට වුණා 8යි ඔය විදිහට 8 දක්වාම හිත පිටලා ආයෙකට එනවා.
පස්සේ අපිට පුළුවන් ස්වාභාවික හුස්මටම හොඳට හිත පිහිටවන්න. මුලදී අර හිත විසිරෙන නිසා නීවරණ වල කරදරේ නිසා ඒකත් අපි හොඳට විස්තර කරා. අපිට පුළුවන් උපරිමයෙන් පුළුවන් මට්ටමේ හරි තේරුම් කරලා දෙන්න පුළුවන් මට්ටමේ. එතකොට මේ ඒකෙත් ඒ නීවරණ වලට විරුද්ධ ධර්මතා තමයි ධානාංග කියන්නේ. ඒවා මතුවෙන්න තමයි අපි කරන්නේ. හොඳයි එහෙනම් ඉතිරි කාලේ අපි තනියෙන් භාවනා කරන්න උත්සාහ කරමු. තමන්ගේ මූල කර්මස්ථානෙත් එක්ක ප්‍රධාන භාවනාවත් එක්ක හොඳට හිත පිටට හොඳ පහසුවෙන් වඩන්න. හොඳට විවේකයෙන් වාඩි වෙලා අපි උත්සාහ කරලා බලමු.
හොඳට විවෘතියෙන් ඒ වගේම දැන් හොඳට සිහියෙන් ඉන්නේ. හොඳට බලන්න. පරිග්‍රහ කරන්න.
කොච්චර විසිරුණත් ආයෙ ආයෙ ගේන්නේ. ඒ ගින වාරේ පාස වුණත් අපි යනාව කර්මස්ථානේ කතා කරා වගේ උසක් විරති වැලකීමෙන් උසක්. ඊට කර්මස්ථානෙත් හිත පිහිටලා තිබ්බොත් මොකද වෙන්නේ? අපි ඒ කුසල අරමුණ නිසා එතනත් අපිට පින් සිද්ධ වෙනවා නැත්නම් කුසල රැස් වෙනවා. ඒක සතුටින් බොහොම උනන්දුවෙන් එහෙම කරනවා නම් අපේ හිතේ හිතවත් ප්‍රමාද වෙන්නේ නැතුව තවත් බලවත්. ඒ නිවනටම කරන වැඩ පිළිවෙලක් කියලා අවබෝධයෙන් එහෙම කරනවා නම් ඒක ප්‍රඥාවත් එතන තියෙනවා.
අපේ භාවනා කාලය අවසන් කරන්න අපේ හදවත තියෙන හරියට හිත පිහිටවලා කරන්න සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතලා මීට ඇස් තියෙන හරියට හිත ගෙනල්ලා මීට ඇස් හරියි හොඳ අපි අර ගාථා ධර්මයෙන් භාවිතා කරලා අපි බලමු තවත් ඒ කුසලයේ තවත් ශක්තිමත් කරගන්න බලවත් කරගන්න ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං ගච්ඡයං කම්මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං ගච්ඡයං කම්මේ ධම්ම සම්දිට්ඨික කාලික ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං ගච්ඡයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිභය සෝඛපත්තාච නිස්සෝඛ හොන්තු සබ්බේ පිපානිනෝ සාදු 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 හොඳයි කාට හරි දැන් හරි පසුව හරි පන්සිල් සමාදන් වෙලා අටසිල් දසසිල් පවාරණී කරන්න අවශ්‍ය නම් අපි ඒකත් මෙතෙන් සඳහන් කරන්නම් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්‍තින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ඉමානි පංචශීලානි සමාදියාමි ඉමානි පංචශීලානි සමාදියාමි ඉමානි පංචශීලානි සමාදියාමි සාදු 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 හොඳයි එහෙනම් අපිත් මේ පින්වතුන් සියලු දෙනාටම ආශිර්වාද කරන්න ඒ සියලු ආරක්ෂාව සැලසෙන්නටත් ඒ වගේම ත්‍රිවිධ රත්නයේ සියලු ආරක්ෂාව සැලසෙන්නත් ඒ කරන කියන යහපත් කටයුතු සාර්ථක වේවා කියලා ඊළඟට ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ළඟට මඟ පෙන්වීමත් නොඅඩුව ලැබේවා කියලා පිට ආශිර්වාද කරන්න කැමතියි අභිවාදන සීලිස නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං
ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. ඔබ සැමටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං උත්තරං දුල්ලකේන වරවත්තං කචිතුං වන්දිතුං වරං සම්පත්තරිතේරණං ආදතං පටිපතිය සත්‍තින්දයවතං දුක්ඛ Terima kasih.